ඉතින් වැඩි වෙලා ගන්න ඕනේ නැහැ. මොකද ජොලිබී එක ඇවිල්ලා ඇත්තම කියන්නේ පිලිපීන් එකක්. මම දන්නේ නැහැ ලංකාවේ තියෙනවද නැද්ද කියලා. ඉතින් මට හම්බුණා මේකට කෝක් එකක් හම්බ වෙනවා. ඊට අමතරව මේගොල්ලන්ගේ සෝස් එකක් හම්බ වෙනවා. මම එකපාරක් ජොලිබී එකෙන් කාලා තිනවා. ඉතින් ඒකේ එක්ස්පීරියන්ස් එක විදිහට තමයි මම ආයෙ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අපි ඉස්සෙල්ලාම ගහමු ගේම චිකන් ෆ්‍රයි ගතියක් පේනවා. ඊට අමතරව තමයි මේක පේනවනේ හොඳට. ෆ්‍රයි එකක් පේනවා. ඊට අමතරව උඩට ක්‍රිස්පි පොඩ්ඩක් හැබැයි තෙල් ගතියක් දැනෙනවා. ඉතින් අපි ඒක පොඩ්ඩක් ඉස්සෙල්ලාම පොඩ්ඩක් පීඩගෙන පාර ක්ලවුඩ් එකක් තිබ්බ පට්ට ක්ලවුඩ් එක. මොකද ඉතින් ඔන්න ෆස්ට් ටේස්ට් එක ෆස්ට් බයිට් එක අපි ගමු. හොඳ ක්‍රිස්පි එක නම් හොඳයි. ඇත්තටම කියන්න ඕනේ. ඊට අමතරව තමයි ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. ඔයිලි ගතිය තියෙනවා. ඔක තමයි එකම ප්‍රශ්නේ. උඩට ෆ්‍රයි වෙලා උඩ ස්පයිසි ගතියක් තියෙනවා. හොඳට පෙපර් ඇඩ් වෙලා එහෙම දේවල් තියෙනවා. පොඩ්ඩක් මේක බොරු පෙපර් ඇඩ් වෙලා. ඉතින් ඊට අමතරව හම්බෙලා තියෙනවා පයි කිව්වම ඉතින් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. පයි එක හම්බෙලා තියෙනවා. මේක ඇවිල්ලා ඩෙසර්ට් එකක් වගේ නේ. ආ ගන්න සද්ද පොඩ්ඩක් ඩෙසර්ට් එකක් වගේ. ඉතින් මේක අපි ඒක කාලා විඳිමු. ඉතින් සෝස් එකත් එක්ක අපි පොඩ්ඩක් ටච් අප් කරලා ගමු. මම මේකේ සෝස් එක overall okay. overall හොඳයි. රසයි. රසක් දෙනවා. පොඩක් මම පොඩක් එක්ස්ට්‍රා ස්පයිසි දිලුවා. ස්පයිසි එක පොඩක් වැඩි. ඉතින් අපිට මේ ඉඳලා දැන් අපිට කන්න බෑ. ඉතින් කෝක් එක මම ඇත්තටම කියන්න ඕනේ මේ ඇවිල්ලා මම ඇත්තටම කැමති දෙයක් තමයි මේ මැක්ඩොනල්ඩ් එකට KFC එකට වැඩිය ජොලිබී එක පට්ට ක්වොලිටි. ඒක මම කියන්න ඕනේ. ඉතින් දැන් අපි යමු the sausages හොඳට චීසි ගතියක් තියෙන සුපිරි මේකක් තමයි මේක. මේක එළියට ගමු. අවුදි කැමරා කරන එක බලන් ඉන්නවා කණ්ඩ ආසාවේ. අපි මේක පැත්තකින් තියාගමු. මොකද මේක පට්ට ක්වොලිටි එකක් තියෙන මේක රහයි. මේක නම් සෝස් එක පොඩ්ඩක් හොඳයි. හොඳ මට ඇත්තටම මේගොල්ලන්ගේ මේක තමයි පට්ට ක්වොලිටි. චිකන් එක නම් පට්ට රහයි. ඇත්තටම මේ පේනවා තැම්බිලා හොඳට තියෙනවා. ඩුබායි වල ඇත්තටම මේ වෙනම රසක් ක්වොලිටි එකක් කෙන එක තමයි මේ ජොලිබී කියන එක. ලංකාවේ දෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද මේ හොඳ වයිබ් එකක් තියෙනවා. කියන්නේ හොඳ මේකක් තියෙනවා. ඉතින් ඊට අමතරව මේක ලෙග් පීස් එක. පොඩ්ඩක් හම්බෙන්නේ නැහැ මේක දිනම් 40යි. හොඳ ස්පැගටි එක ඇවිල්ලා මේ හොඳ ඉතාලියන් සෝස් එකක් දාලා මේගොල්ලන්ටම ආවේනික වෙච්ච මේ එකක් තමයි. සුපිරි next level අට්ටම රහයි.
ඇහෙනවද දන්නේ නැහැ. අපි මේ සෝස් එක මේව දාලා බලමු. අනිවාර්යයෙන්ම මම ස්පෙෂල් රිකමන්ඩ් කරනවා මැක්ඩොනල්ඩ් අනම්ම නම් යන්න නැතුව එන්න බලන්න ජොලිබී එකට කන්න පට්ටරයි. මේගොල්ලන්ගේ ඇවිල්ලා පිලිපින් කට්ටිය තමයි මේක කරන්නේ. ඊට අමතරව මේක තමයි ඔයගොල්ලන්ගේ ඩෙසර්ට් එක. මම ඒ ඩෙසර්ට් එකත් ඔයගොල්ලන්ට මම කඩලම පෙන්නන්න. මේක හෙන පැණි රසක් තියෙන්නේ. ඇතුලේ ජෑම් වගේ මොනවද කියලා මම දන්නේ නැහැ. ආ ජෑම් තමයි. වෙන එහෙම ලොකු දෙයක් මේ එකක් නැහැ. අර මම පෙන්නන්නේ ඔයගොල්ලන්ට. මොකද වීඩියෝ එක අරගෙන යන්නත් බෑ. ඉතින් මහා කොල්සියක් ගන්න රස හම්බෙන්නම අට්ටිය මට දැන් ඇත්තටම ගානකුත් නැහැ. මොකා බැලුවත් මොනවා වැඩක් නැහැ. මම කන එක කනවා. ඒක රසයි. අට රසයි. එලිම 10 out of 10. දේශිම එම රේටින් කරන ජලි දෙන්නේ මේ චිකන් එක ඇත්තටම මට KFC එකකට වැඩිය මොකද ලංකාවේ දැවිල්ල තියෙනවා ඒකේ. ඒක තමයි මාරම අතල් එක. කාලිබරේ කන්න දෙයක් නෑ. ඊයරපර ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යයෙන් ෂෙයා කරන්න ඊළඟ කමෙන්ට් එකේ දාන්න මොනවද වෙන්නේ වීඩියෝ එක ඕනේ කියලා. එහෙනම් අදට මන් ගියා. ජය වේවා.